ආනේ මොනවා අර මිනිස්සයා අදත් පාරේ ඉන්නව නේද? හැබැයි මල් නම් පේන්නේ නෑ. බලමු පොඩ්ඩක් කතා කරලා බලලා. Excuse me. අනේ ඔව් නෝනා. ඔයාට මාව මතකද ආන්ටි? අනේ එහෙමට නම් මතකයක් නෑ දුව. මට අනේ ඇත්තටම සමා වෙන්න දුව, මට අමතකයිනේ. මං ඊයේ ආන්ටි මතකද මල් වගයක් අරන් ගියා. හරි මගේ දුවගේ යාළුවා නේද මේ? හරි මට දැන් මතකයි. ආනේ මොනවා ආන්ටි? ඇයි ඔයා අර මගේ යාළුවාට ඔයාගේ දුව කියන්නේ? ආනේ මොනවා මේ දුව මොනා කියවනවද මන්දා? මගේ දුවට මං දුව කියන්නේ නැතුව වෙන මොකක් කියලා කියන්නේද දුව? අනේ තාන්ටි මට හිතා ගන්න බෑ. මාත් මෙයාව ළඟදී දන්න නිසා මං එයාගේ අම්මයි තාත්තවයිවත් හම්බෙලා නෑ. ඇයි ඔයා යාට දුව කියන්නේ? ඒත් එයා පිළිගන්නේ නෑනේ. එයා කියනවනේ ඔයා පිස්සු මිනිස්සෙක් කියලා. ඇයි ඒ මොකක්ද? වාඩි වෙන්නක දුව, මං ඇත්ත කතාව කියන්න. මගේ දුව දසුනි. එයා පොඩ්ඩක්වත් කැමති නෑ අනිත් අයට පෙන්නනවට එයාගේ දුප්පත්කම. එයා ඔහොම හොඳට ලස්සනට ඇඳලා හිටියට එයා හරිම දුප්පත්. අපි හරිම දුප්පත් පුතේ. ආනේ මොනවා ආන්ටි? ඔයා මේ ඇත්තමද කියන්නේ? දසුනි? අනේ එහෙමද? අනේ ඔව් දුවේ. එයා පොඩ්ඩක්වත් කැමති නෑ මෙහෙම මම පාරවල් ගාන එක බඩු විකුණනවට. අනේ මන්ද මට නම් තේරෙන්නේ නෑ මගේ දුව ගැන. අනේ අයියෝ ආන්ටි අඬන්න එපා. අනේ ඇයි ආන්ටි දසුනි එහෙම කරන්නේ? දුප්පත්කම කියන්නේ ලැජ්ජ වෙන්න ඕන කාරණාවක් නෙමෙයිනේ ආන්ටි. අනේ ඒක තේරෙන්නේ නෑනේ දුව මගේ දුවට. අනේ දුව මෙහෙම ලං වෙලා කතා කරන්න එපා. මගේ දුව දැනගත්තොත් ඔයාටත් ඉන්න දෙන එකක් නැති වෙයි. අනේ මට මොකක් කරයිද දන්නේ දුව. අනේ ආන්ටි අඬන්න නැතුව ඉන්න. මං නම් හිතුවේ නෑ දසුනි මෙච්චර නපුරු ළමෙක් කියලා. කො අඬන්න නැතුව ඉන්න. අනේ දුව මෙහෙම මං ඔයාට ඇත්ත විස්තරේ කිව්වා කියලා අනේ මගේ දුවට නම් කියන්න එපා. හරි ආන්ටි මං කියන්නේ නෑ කිසිම දෙයක්. මං දන්නේ නැති විදිහටම ඉන්නම්කෝ. ඔව් ටීනා කියන්න. හදිසියෙමයි. ඇත්තටම දසුනි මං නම් හිතුවේ නෑ ඔයා කවදාවත් මට මේ වගේ දෙයක් කරයි කියලා. අනේ මොනවා මේ මොනවාද කියවන්නේ ටීනා? මේ මම මේ බස් එකේ යන ගමන් විහිළු කරන්න වෙලාවක් නෙමෙයි. කියන්නකො මොකද්ද? විහිළු නෙමේ දසුනි. ඇයි මට මෙච්චර කල් ඔයාගේ දේ හංගන් හිටියේ? අනේ මොකද්ද ටීනවා කියවන්නේ? මට නම් කිසිම දෙයක් තේරෙන්නේ නෑ. තේරෙන්නේ කියන්නකො අනේ. මට තවත් බොරු කරන්න එපා දසුනි. මං දන්නව ඔයාගේ අම්මා කවුද කියලා. අනේ මොනවා මොනවද මේ කියලා කියවන්නේ? අනේ තවත් ඔය බොරු රඟපෑවිල්ල නවත්ත ගන්න දසුනි. මට දැන් ඇති වෙලා තියෙන්නේ වගේ බොරු අහලා. මං කවදාවත් හිතුවේ නෑ. මං හිතුවා ඔයා ඔක්කොම මට දේවල් කියලා ඇති කියලා හොඳම යාළුවෙක් වශයෙන්. ඔයාගේ අම්මා නේද අර පාරේ මල් විකුණන මිනිස්සයා? මට එයා ඔක්කොම සේරම විස්තරේ කිව්වා. මට අදත් එයාව හම්බුණා. මොකා? පිස්සුද ටීනා මොනවද කියවන්නේ මේ? අනේ ඔය පිස්සු මිනිස්සු කියන දේවල් අහන්න එපා. අනේ දසුනි දැම්ම මාව හම්බෙන්න එනවා. බොරු තවත් කියවන්න නැතුව. අනේ මොනවා? අනේ ටීනා මට සමා වෙන්න. මං ඔයාට ඒක දෙයි කිව්වේ නැත්තේ. මං දන්නේ වැයි ඔයා කිව්වේ නැත්තේ කියලා. ඔයාට ඕනේ උනේ අපි ඉස්සරහා ඔයාට සල්ලි තියෙනවා කියලා පෙන්නන්න. ඒත් ඇයි එහෙම දෙයක් පෙන්නන්නේ? අපිට වැඩක් නෑ කාටවත් සල්ලි තිබ්බත් නැතත් අපි ඔක්කොම යාළුවනේ.
අනේ අනේ ටීනා ඔයා අහන්නකෝ මේ කියන දේ. අනේ ඉක්මනට මං ඔයාව හම්බෙන්න එන්නම්. ඔය තියෙන්නේ ඒ කියන්නේ අර කතාව ඇත්තක්. හෙලෝ ටීනා හෙලෝ. අනේ මට මේ මොකද්ද දැන් වෙන්න යන්නේ? මගේ ඔක්කොම ඇත්ත දැනගත්තා නේද මේ ඔක්කොලම? අනේ මම ඉඳලා ඉවරයි. මේ අම්මා නම් මගේ ඉවසීම හොද්දටම පැන්නුවා මෙයා. මම කොහෙට හරි ගිහින් දානවා යාවාද අනිවාර්යෙන්ම. හෙලෝ අම්මා. දැන් මම ඇඳුම් ටිකකුත් එක්ක ලෑස්ති වෙන්න පොඩි ගමනක් යන්න තියෙනවා. ප්‍රශ්න වලින් වැඩක් නෑනේ. දැන් මම ලෑස්ති වෙන්න. ඕනේ මොනවා?